අන්‍යහසයෝ මගේ යාළුවනේ ඔන්න අදත් මං ආවේ ඔයාලගේ නව විෂය නිර්දේශයට අදාළ 15 වෙනි පාඩමේ මුන් හා වාචම්බ කොටස ඔයාලට වචනෙන් වචන පැහැදිලිව විස්තර කරලා දෙන්න. එහෙනම් අපි පුරුදු පරිදිම කොරියානු උච්චාරණයත් අහන ගමන්ම වචනෙන් වචනේ සිංහල තේරුම පැහැදිලිව ඉගෙන ගමු. අපි යමු පළවෙනි ඡේදෙට. 한복은 한국의 전통 위상입니다. 한복은 한복 එක 한국의 කොරියාවේ 전통 සාම්ප්‍රදායික 의상입니다. ඒ කියන්නේ සාම්ප්‍රදායික ඇඳුම වෙනවාලු. 한복은 색상이 화려하며 한복은 한복 එකේ 색상이 කියන්නේ වර්ණය 화려하며 ඒ කියන්නේ විචිත්‍රවත් වර්ණවත් 디자인이 우아하고 아름답습니다. 디자인이 ඒ කියන්නේ ඩිසයින් එක 우아하고 ඒ කියන්නේ අලංකාර වගේම ආරම්භප්සම්නිදා මනහරයි ලස්සනයි කියලා කියනවා. ඒ කියන්නේ hanbok එක කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම වෙනවලු. hanbok එක පාට වර්ණය විචිත්‍රවත් ඒ වගේම ඩිසයින් එකත් වර්ණවත් වගේම මනහරයි ඒ කියන්නේ අලංකාරයි වගේම ලස්සනයි කියලා කියනවා. 그래서 한국 사람들은 설날이나 결혼식과 같이 특별하고 중요한 날에는 전통 한복을 입습니다. 그래서 ඒ නිසා 한국 사람들은 කොරියානු මිනිස්සු සොල්ලාල් හා 결혼식 ඒ කියන්නේ විවාහ උත්සව කති වැනි 특별하고 විශේෂ වගේම චියොන්හන් වැදගත් නරේනන් දිනවලදී චොන්ටොන් හම්බොගල් ඒ කියන්නේ සාම්ප්‍රදායික hanbok එක ඉප්සම්නිදා අඳිනවා කියලා තියෙනවා. හරි පළවෙනි ඡේද කොටසෙන් කියලා තියෙන්නේ hanbok එක කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම වෙනවා. ඒ වගේම hanbok එක පාට වර්ණවත් විචිත්‍රයි ඩිසයින් එක අලංකාරයි ලස්සනයි. කොරියානු පුද්ගලයන් සොල්ලාල් ඒ වගේම විවාහ උත්සව වගේ විශේෂ වැදගත් දවස්වල මේ සාම්ප්‍රදායික hanbok එක අඳිනවා කියලා තමයි ඔයාලට පළවෙනි ඡේද කොටසෙන් කියලා තියෙන්නේ. හරි යාළුවනේ අපි යමු ඡේදේ දෙවෙනි කොටසට. 남성 한복은 바지와 저고리 남성 hanbok은 ඒ කියන්නේ පිරිමි hanbok එක පාජි කියන්නේ කලිසම හා චොගොරි කියන්නේ මේ hanbok එකේ උඩ කොටසට ඒ උඩ කොටසකින් 조끼로 구성되고 චොක්කිරෝ කියන්නේ සාටකයක් කබායකින් කුසොන්ටිගෝ සමන්විත වගේම 여성 한복은 치마와 저고리로 구성됩니다. යොසන් hanbok은 ඒ කියන්නේ ගැහැණු අයගේ hanbok එක චිමාව සාය කොටසකින් හා චොගරිරෝ ඒ කියන්නේ උඩ කොටසකින් කුසොන්ටෙම්නිදා සමන්විතයි කියලා කියනවා. 한복은 자연스러운 주름과 hanbok은 hanbok එක චාන්සරෝන් කියන්නේ ස්වභාවික චුරුම්ගා කියන්නේ රැලි හා 풍성한 실루엣으로 පොසොන්හන් ඒ කියන්නේ ස්වභාවික රැලි හා සපිරුණු සිල්රෝ ඒරෝ ඒ කියන්නේ ආකෘතියකින් 모든 체형의 사람들에게 මෝදන් චේහොම්මේ සරාම්දරේගේ සියලුම ශරීර මෝදන් චේහොම්මේ සරාම්දරේ සියලුම ශරීර හැඩයෙන් යුත් මිනිස්සුන්ට ඕල්ලිදානෙන් ඒ කියන්නේ ගැලපෙන සුළු නේද? 다는 장점이 있습니다. ගැලපෙන සුළු වාසි චම්චොන්ගි වාසි ඉත්සම්නිදා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පිරිමි hanbok එක කලිසම හා උඩ කොටසකින් සමන්විතයි යග කබායකින් සමන්විත වගේම ගැහැණු hanbok එක සාය කොටසකින් හා චොගරි උඩ කොටසකින් සමන්විතයි. ඊට පස්සේ කියනවා hanbok එක ස්වභාවික රැලි හා සපිරුණු ආකෘතියකින් සමන්විතයිලු. සියලුම ශරීර හැඩයෙන් යුත් මිනිසුන්ගේට ගැලපෙන සුළු
වාසියක් චම්චොන්ගේ වාසියක් තියෙනවා කියලා කියනවා. හරි යාළුවනේ අපි යමු තුන්වෙනි ඡේද කොටසට. 그러나 전통 한복은 평상복으로 입기에는 다소 불편한 점이 있어 කරෝනා ඒ වගේම කෙසේ වෙතත් චොන්ටොන් හන්බොගන් ඒ කියන්නේ සාම්ප්‍රදායික හන්බොක් එක පෙයොන්සන්බොගරෝ ඒ කියන්නේ එදිනදා ජීවිතයේ පෙයොන්සන්බොගරෝ කියන්නේ එදිනදා ජීවිතයේ අඳින ඇඳුමක් විදිහට ඉබ්ගේනන් අඳින එක තසෝ පුල් පෙයොන්හන් ඒ කියන්නේ ටිකක් පුල් පෙයොන්හන් අපහසුතාවයක් චොමිස්සෝ කියන්නේ අපහසුතාවයක් තියෙනවා වගේම 요즘에는 전통 한복을 개량하여 만든 생활 한복을 입는 사람들이 많아지고 있습니다. අපහසුතාවයක් තියෙනවා වගේම යෝජමේනන් මේ දිනවල චොන්ටොන් හන්බොගන් සාම්ප්‍රදායික හන්බොක් එක කෙරන්හායෝ ඒ කියන්නේ වැඩි දියුණු කරලා වෙනස් කරලා මන්දනන් හදපු සිංහල් හන්බොක් ඒ කියන්නේ දිනදා ජීවිතයේ අඳින හන්බොක් එක ඉබ්නන් අඳින සරාම්දරි මිනිසුන් මනාචිගෝ ඉස්සම් නිදා වැඩි වෙමින් පවතිනවා කියලා කියනවා. ඒ කියන්නේ යාළුවනේ සාම්ප්‍රදායික හන්බොක් එක එදිනදා ජීවිතයේදී අඳින එක ටිකක් අපහසුයිලු. හරිද? ඒ වගේම මේ දිනවල මේ සාම්ප්‍රදායික හන්බොක් එක වැඩි දියුණු කරලා කියන්නේ වෙනස්කම් වලට භාජනය කරලා හදපු එදිනදා ජීවිතයේ අඳින හන්බොක් එක. ඒ කියන්නේ සිංහල් හන්බොක් කියලා කියන්නේ එදිනදා ජීවිතේ පහසු වෙන්නේ. කියන්නේ අර වගේ ලොකුවට අපහසුතාවයක් නැතුව අඳින්න සැහැල්ලු විදිහට හදපු සිංහල් හන්බොක් එක අඳින සරාමි මනාචිගෝ ඉස්සම් නිදා වැඩි වෙමින් පවතිනවා කියලා කියනවා. 생활 한복은 전통 한복보다 디자인이 단순하고 සිංහල හන්බොගෙන් එදිනදා අඳින හන්බොක් එක චොන්ටොන් හන්බොක් පොදා සාම්ප්‍රදායික හන්බොක් එකට වඩා ඩිසයින් එක තන්චුන් හාගෝ සරලයි වගේම 실용적이어서 언제나 편하게 입을 수 있습니다. මොකද කියන්නේ සිල්යොන්චොගේසෝ ඒ කියන්නේ ප්‍රායෝගික නිසා ඔන්ජේනා ඕනෑම වෙලාවක පෙයොන්හාගේ පහසුවට ඉබල්සු ඉස්සම් නිදා අඳින්න පුළුවන් කියලා කියනවා. 이러한 한복의 변화는 한복의 대중화에 기여하였습니다. ඉරෝහන් මෙවැනි හන්බොගේ හන්බොක්වල පෙයොන්හානන ඒ කියන්නේ වෙනස්කම් හන්බොගේ හන්බොක්වල තේජුම්හායේ කියෝ හයසම් නිදා කියන්නේ හන්බොක්වල මහා ජනප්‍රියත්වයට කියෝ හයසම් නිදා කියන්නේ දායක වෙලා තියෙනවා කියලා. හරි අපි යමු ඊගාව ඡේද කොටසට. 한복은 입는 사람의 연령이나 හන්බොගන් ඉබ්නන සරාමේ ඒ කියන්නේ හන්බොග් එක ඉබ්නන් අඳින සරාමේ පුද්ගලයන්ගේ යොල්යොන්ිනා ඒ යොන්රොන්ිනා කියන්නේ වයස හෝ 칼등에 따라 색깔과 디자인이 조금 다릅니다. යොක්හල්තන් ඒ කියන්නේ චරිතය භූමිකාව තරා අනුව සෙක්කල්ගවා පාට හා දිචයිනි ඩිසයින් එක චෝගම් ටිකක් තරම් නිදා වෙනස් වෙනවා කියලා කියනවා. 결혼식에서 신랑의 어머니는 보통 푸른색 계통의 점잖은 한복을 입고 හරි. කෙරන්ශික්කේසෝ විවාහෝත්සවවලදී ශිල්ලන්ගේ මනමාලයාගේ ඔමෝනිනන් අම්මා පෝතොන් සාමාන්‍යයෙන් පුරන්සෙක් නිල්පාට කේතොන්ගේ ඒ කියන්නේ නිල්පාට ගණේ නිල්පාට පැහැති වූ චුම්චනල ඒ කියන්නේ සරල විනීත හන්බොගනිබ්ගෝ හන්බොක් එකක් අඳිනවා වගේම 신부의 어머니는 분 홍색 계통의 단아한 한복을 입습니다. ශින්බුවේ ඒ කියන්නේ මනමාලියගේ ඔමෝනිනන් අම්මා පෝන්හෝසෙක් ඒ කියන්නේ රෝස පාට කියතොන්ගේ පැහැති රෝස පහක් ගනේ තනාන් ඒ කියන්නේ සෞම්‍ය හන්බොගනිබ්සම් නිදා හන්බොක් එකක් අඳිනවා කියලා තියෙනවා. එකෙන් කියවෙන්නේ හන්බොක් එක අඳින පුද්ගලයාගේ වයස හෝ චරිතය ඒ කියන්නේ ආගේ භූමිකාව වැනි දේවල් අනුව පාට ඩිසයින් එක වෙනස් වෙනවා කියලා.
විවාහ උත්සවවලදී මනමාලයාගේ අම්මා සාමාන්‍යයෙන් නිල් පාට හන්බොක් එකක් අඳිනවා. ඒ වගේම මනමාලියගේ අම්මා රෝස පාට විනීත සෞම්‍ය හන්බොක් එකක් අඳිනවා කියලා තමයි ඒ ඡේද කොටසෙන් වලට පැහැදිලි කරලා තියෙන්නේ. හරි යාළුවනේ අපි යමු අන්තිම ඡේද කොටසෙන් මොකද කියලා තියෙන්නේ කියලා බලමු. 최근 들어서는 한복 페스티벌이나 최근 들어서는 මෑත කාලයේදී හන්බොක් ෆෙස්ටිවල් ඉනයි කියන්නේ හන්බොක් ෆෙස්ටිවල් හන්බොක් එක අඳින උත්සව හෝ 한복 패션쇼 등을 통해 한복의 아름다움을 세계적으로 널리 알리려는 노력이 이어지고 있습니다. මොකද කියන්නේ හන්බොක් ෆැෂන් ෂෝ ඒ කියන්නේ හන්බොක් ෆැෂන් ෂෝ නේද මේ ෆැෂන් ෂෝ කියන්නේ ෆැෂන් ෂෝ තනල් ආදී තොන්හේ තුලින් හන්බොගේ කියන්නේ හන්බොක් එකේ ආරම්භවුන් අලංකාරත්වය සේගේ චොගරෝ ලෝකය පුරා සේගේ කියන්නේ ලෝකනේ සේගේ චොගරෝ ලෝකය පුරා නොල්ලි පුළුල්ව අල්ලිරෝනන් ඒ කියන්නේ දැනුවත් කිරීම අල්දා කියන්නේ දැනුවත් කරනවානේ අල්ලිරෝනන් දැනුවත් කිරීම නර්යෝකි ඒ කියන්නේ උත්සාහයක් යෝ චිගෝ ඉත්සම් නිදා ගනිමින් ඉන්නවා කියලා කියනවා. මෑත කාලේදී හන්බොක් ෆෙස්ටිවල් තියෙනවා. එතකොට හන්බොක් එක අඳින උත්සව ඒ වගේම හන්බොක් එක ඇඳලා කරන ෆැෂන් ෂෝ ආදිය තියෙනවා. මෙන්න මේවා හේතු කොටගෙන හන්බොක් එකේ මහා ලෝකීය ජනප්‍රියත්වයට පුළුල්ව දැනුවත් කරන වගේ උත්සාහයක් දරමින් ඉන්නවා කියලා කියනවා. හරි එහෙනම් අපි හැමදාම කියනවා වගේ මේ මුන්හාවා චොම්බ කොටසෙනුත් ඔයාලා කරන්න ඕනේ මේ කොටස හොඳට තේරුම් අරන් වචනෙන් වචන සිංහලෙන් ලියාගෙන අමාරු වචන ටික වෙනම් පොතක හරි ලියාගෙන අමාරු වචනත් පාඩම් කරන ගමන් ඊට අමතරව මේක කතාවක් වගේ ඔයාලගේ ඔළුවේ මේකේ තොරතුරු ටික ඔයාලා ඔළුවට දාගෙන තියෙන්න ඕනේ. මොනවද මේකේ කියලා තියෙන ප්‍රධාන කරුණු? ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් තැන් මොනවද? පළවෙනි ඡේද බලමු. ඒකේ කියලා තියෙන්නේ හන්බොක් එක කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම නේද? හන්බොක් එකේ පාටව වර්ණවත් ඒක වගේම ඩිසයින් එකත් අලංකාරයි ලස්සනයි. කොරියානු පුද්ගලයෝ සොල්ලාල් විවාහ උත්සව වගේ විශේෂ වැදගත් දවස්වලත් මේ සාම්ප්‍රදායික හන්බොක් අඳිනවා කියලා නේද? ඒකෙන් ඒ ඡේද කොටස දීලා දෙන්න පුළුවන්. කොරියානු පුද්ගලයෝ සොල්ලාල් වගේ විවාහ උත්සව වගේ විශේෂ දිනවල හන්බොක් එක ඉප්සම් නිදා කියන එක වෙනුවට අඳින්නේ නැහැ කියලා අනත්සම් නිදා වගේ ඒ කියන්නේ අඳින්නේ නැහැ වගේ අදහසක් දීලා උත්තර වලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි ඡේද කොටසෙන් නිවැරදි උත්තර තෝරන්න. ඒ වගේ එතකොට ඔයාලා දැනගන්න ඕනේ හන්බොක් එක අඳින්නවා සොල්ලාල් විවාහ උත්සව වගේ විශේෂ දවස් වලට. දෙවෙනි ඡේද කොටස බලමු. ඒකේ කියලා තියෙනවා පිරිමි හන්බොක් එක කලිසම හා උඩ කොටසකින් චොකොරි එකකින් තියෙනවා. ඒ වගේම චොක්කිරෝ කියන්නේ කබායක්. හරිද? ඒ වගේම ගැහණු හන්බොක් එක මොනවා තියෙන්නේ සායකිනුයි හිමා එකකුනුයි චොකොරි ඒ කියන්නේ උඩ කොටසකිනුයි සමාන්විතයි. ඕක ඔයාලට ඡේද කොටසට මේ ඡේද කොටස දීලා උත්තර හැටියට පටලවලා දෙන්න පුළුවන්. අර පාජි කියන එකයි චිමා කියන එකයි ඒ කියන්නේ ගැහණු අයට තියෙනවා පාජි එකයි මේකයි පිරිමියාට තියෙනවා චිමා එකයි චොකොරි එකයි. ඔය වගේ පටලවලා තමයි උත්තර දෙන්නේ. ඒ කියන්නේ ඔයාලට හොඳ මේක සිංහලෙන් අවබෝධයක් තියෙනවා නම් උත්තරේ පැහැදිලිව හොයාගන්න පුළුවන් වෙන්න තමයි අනිවාර්යෙන් ඡේද කොටස එන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා හන්බොක් එකේ ස්වභාවික රැලි ඒ වගේ වයන් සපිරුණු සියලුම ශරීර හැඩයෙන්ුත් මිනිසුන්ට ගැළපෙන සුළු වාසි තියෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි ඡේද කොටසේ තියෙනවා ඒ වගේම සාම්ප්‍රදායික හන්බොක් එක එදිනදා ජීවිතයේ අඳින එක ටිකක් අපහසුයි නේද? ඒ නිසා මොකද්ද වෙනස් කරලා හදලා තියෙන්නේ? ඒක පොඩ්ඩක් ඒකේ තියෙන ලොකු ඩිසයින් අයින් කරලා සැහැල්ලුවෙන් සරලව ගෙදරට එදිනදා අඳින්න පුළුවන් වෙන්න මේක චුට්ටක් වෙනස් කරලා හදලා තියෙනවා සිංහල් හන්බොක් එක නේද? සිංහල් හන්බොක් එක ඒක එදිනදා ජීවිතයේ අඳින්න පහසු වෙන්න නේද? එතකොට ඔයාලට මේ ඡේද කොටස දීලා උත්තර වලට දෙන්න පුළුවන් මේ සිංහල් හන්බොක් එක අඳින එක අපහසුයි වගේ අදහසක් නේද? ඊට පස්සේ
ආයි කියලා තියෙනවා මේ සිංහල් හම්බොක් එක මේ එදින්දා අඳින්න හම්බොක් එක සාම්ප්‍රදායික හම්බොක් එකට වඩා ඩිසයින් එක සරලයිලු. ඩිසයින් එක සරලයි කියන එකට වඩා ඩිසයින් එක සංකීර්ණයි කියලා වගේ උත්තර වලට දෙන්න පුළුවන් මේ ඡේද කොටස දීලා. උත්තර 4 නිවැරදි උත්තරනේ ඔයාලට එතකොට අර තන්තුන් හාගෝ ඒ කියන්නේ සරලයි කියන එකයි සංකීර්ණ කියන එක ෂුට්ටක් පැටලෙන්න පුළුවන් අර වචන ටිකමයි තියෙන්නේ. ඔයාලට හිතෙනවා මේ ඒකමයි තියෙන උත්තරේ හරි මේක තමයි හරි උත්තරේ කියලා ගහනවා. හැබැයි අන්තිම කොටසෙන් හරි වචන වෙනස් කරලා වරද්දන්න ඉඩ දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු ඊගාවට කියනවා ප්‍රායෝගික නිසා ඕනෑම වෙලාවක මේ සිංහල් හම්බොක් එක පහසුවෙන් අඳින්න පුළුවන්ලු. මේ වගේ හම්බොක් වෙනස් හම්බොක් වල මහා ජනප්‍රියත්වයට දායක වෙලා තියෙනවා. මේ හම්බොක් වල තියෙන සැහැල්ලුකම හම්බොක් එක ජනප්‍රියත්වයට දායක වෙලා තියෙනවා කියලා. ඊගාව ඡේද කොටසට යම් බලන්න. ඒක කියනවා හම්බොක් එක අඳින පුද්ගලයාගේ වයස හෝ චරිතය, ඒ කියන්නේ යාගේ භූමිකාව වැනි දේවල් අනුව පාට ඩිසයින් එක වෙනස් වෙනවලු. ඒකේ වෙනස් වෙනවා කියලා තියෙනවා. එතකොට ඔයාලට දෙන්න පුළුවන් මේ ඩිසයින් එක වයස හෝ මේ භූමිකාව අනුව වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ පුංචි වෙනස්කම් වලින් උත්තර වරද්දලා දෙන්න පුළුවන්. ඊට පස්සේ කියලා තියෙනවා විවාහෝත්සවවලදී මනමාලයාගේ අම්මා මොනවාද අඳින්නේ? පුරාන්සෙක් නේද? පුරාන්සෙක්. එතකොට මනමාලියගේ අම්මා පෝනෝසෙක්. එතකොට ඒ පාට දෙකත් මාරු කරලා දෙන්න පුළුවන්. මනමාලයාගේ අම්මා අඳිනවා කියලා පෝනෝසෙක් එකයි මනමාලියගේ අම්මා පුරාන්සෙක් එක අඳිනවා. ඒ වගේ පාට දෙක උනත් මාරු කරලා උත්තර වලට ඔයාලට වරද්දන්න දෙන්න පුළුවන්. ඒ වගේ එතකොට ඔයාලා මේ දෙක ෂුට්ටක් නෝට් එකක් දාගෙන මතක තියන් හිටියන ඔයාලට වර්ධින්නේ නැහැ. මොකද ඡේද කොටස සම්පූර්ණ කියව ගන්න ඔයාලට විභාගය අතරතුරේ කාලය මදි වුණත් ඔයාලා දන්නවා මේකෙන් හම්බොක් එක ගැන කියලා තියදී හම්බොක් එකෙන් කියවෙන්නේ මේක කියලා. එතකොට ඔයාලට උත්තර ටික බලලා වුණත් පැහැදිලි උත්තරයක් තෝරගන්න පුළුවන්. හරිද? අන්තිම කොටසෙන් කියලා තියෙන්නේ මෑත කාලයේදී හම්බොක් ෆෙස්ටිවල් තියෙනවා. ඒ වගේ හම්බොක් ෆැෂන් ෂෝ තියෙනවා. ඒවා තුලින් හම්බොක් වල අලංකාරත්වය ලෝකේ පුරා පුරුල්ල දැනුවත් කිරීමට උත්සාහයක් මෙයාලා දරමින් ඉන්නවා කියලා තමයි අන්තිම ඡේද කොටසෙන් කියලා තියෙන්නේ. එහෙනම් හරිම ලේසි ඒ කියන්නේ සරල පාඩමක්. අමාරු බරබර වචන වගේ පෙවුනට ඕකේ පාඩම් කරන්න ඒ කියන්නේ දල වශයෙන් ඔළුවට දාගත්තොත් ඔයාලට අත්‍යවශ්‍යම අමාරු වචන ටිකක් විතරයි මතක තියාගන්න තියෙන්නේ. මොකද ඔයාලට තැනේ හැටියට එනේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ ඡේද කොටසක් බලලා උත්තරේ දාන්න හදාගන්න හොඳට ඒවා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. හරිද? එහෙනම් මං හිතනවා මේ පාඩම ඔයාලට වචනෙන් වචනේ තේරුම් යන්න ඇති කියලා. වචන තේරුම අහලා ආයෙසරයක් හරි ලියාගෙන පාඩම් කරන්න. මේක කතන්දරයක් හැටියට විස්තර ටික ඔළුවේ තියාගන්න. එහෙනම් හොඳට වැඩ කටයුතු ටික කරගන්න. හැමෝටම ජය වේවා.